ඉතින් කොහොමද මට ඕනේ ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්න ඔයාලගේ ෆෝන් එකට දාගන්න පුළුවන් සුපිරිම කැමරා ඇප්ලිකේෂන් තුනක් ගැන තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. මේ කැමරා ඇප්ලිකේෂන් තුන දාගත්ත කියලා කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ පට්ටම ලස්සනට වීඩියෝස් ෆොටෝස් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ෆෝන් එක ගොඩක් මිලෙන් අඩු ෆෝන් එකක් නම් මේ කැමරා ඇප්ලිකේෂන් තුන දාගත්තොත් ඔයාලට පට්ට ලොකු වැඩක් කරන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ හේතුව තමයි මම මේ කතා කරන ඇප්ලිකේෂන් තුනේම ඔයාලට මැනුවල් ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ ඉස්සරහට කතා කරන්න මේ ඇප්ලිකේෂන් තුන ගැන. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ කැමරා ඇප්ලිකේෂන් තුන යූස් කරලා ගත්ත වීඩියෝස් ෆොටෝස් වගේ දේවල් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පට්ටම වීඩියෝස් ෆොටෝස් අරගන්න පුළුවන් මම මේ කතා කරන ඇප්ලිකේෂන් තුන වගේ ෆෝන් එකට දාගත්තොත්. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරමු මම මේ කතා කරන ඇප්ලිකේෂන් තුන මොනවද කියලා. වීඩියෝ එකේ පළවෙනි එක කතා කරන ඇප් එක තමයි Cinema FP5 කියන මෙන්න මේ කැමරා ඇප් එක. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ කතා කරන කැමරා ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ෆිල්ටර්ස් වගේ ටිකක් ඔයාලට මෙතනදී ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදි ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට කියනවාද මම මෙතනදී අද මේ වීඩියෝ එකේදී මේ කැමරා ඇප්ලිකේෂන් වල තියෙන හැම දෙයක්ම කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් ඔයාලට මේ කැමරා ඇප් එක දාගත්තොත් ඔයාලට මේකේ මැනුවල් ෆෝකසින් එක එහෙම නැත්නම් ISO වගේ ෂටර් ස්පීඩ් වගේ දේවල් ඔයාලට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට මෙන්න මේ තියෙන මල ෆෝකස් කරලා පෙන්නන්නම් ඔයාලට මේ කැමරා ඇප්ලිකේෂන් යූස් කරලා මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් වෙන එක එක ෆෝකස් මොඩ් තියෙනවා. ඉතින් ඔයාලා මේ තියෙන පල්ලේ ෆෝකස් මොඩ් වලට ගියොත් එහෙම මෙතන බලා ගන්න පුළුවන් වෙන ෆෝකස් මොඩ් පහක් විතර තියෙනවා. කොහොම වුණත් මම මේ විදිහට මේ ෆෝකස් මොඩ් එක සිලෙක්ට් කරලා මෙන්න මේ මල්ල තියෙන තැන මම මේ විදිහට ටච් කරගෙන හිටියට පස්සේ මෙන්න මේකේ ඔටෝ මේ ෆෝකස් එක හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට වීඩියෝ එක ස්ටාර්ට් කරලා ඔයාලට මේ ඇප් එක යූස් කරලා ෆෝකසින් එක හදලා ISO වගේ ඕන දේවල් ඔයාලට ISO වගේ වෙනස් කරලා ඔයාලට මේ විදිහට හදලා වීඩියෝ එක රෙකෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් ඊළඟට කතා කරන්නේ මෙන්න මේ ProTech කියන මෙන්න මේ කැමරා ඇප් එක ගැන. ඉතින් මේකෙදි ගොඩක් දේවල් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට සමා වෙන්න ඕනේ මට මේක ගැන හරියටම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි මේ ඇප් එකේ දැන් Pro version එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ ISO ඒ වගේම තමයි focusing mode එක වගේ දේවල් ඒ හැම එකක්ම දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ Pro version එකේ. ඉතින් ඒ නිසා මම use කරන්නේ Pro version එක නෙමෙයි. ඉතින් ඒක හින්දා මට මේකේ වාට මොකුත්ම පෙන්වන්න විදියක් නැහැ. හැබැයි වාට මේකේ අර වෙන විදියකට හරි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ විදිය මට මෙතනදී කියන්න බෑ. අන්න ඒ විදිහට හරි ඩවුන්ලෝඩ් කරගත්තොත් වාට මේකේ Pro කියන දේවල් වාට use කරගන්න පුළුවන්. ඉතින් එහෙම යූස් කරනවා නම් ඔයාලට මේ කැමරා ඇප් එක යූස් කරලා ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක 1080p වගේම තමයි frame rate එක වගේ ඔයාලට මේකේ ඕන විදිහට හදලා ISO වගේ focusing mode එක වගේ ඔයාලට ඕන විදිහට වෙනස් කරලා හදලා ඔයාලට පුළුවන් මේ කැමරා ඇප් එක යූස් කරලා හරියට වීඩියෝස් රෙකෝඩ් කරන්න. ඉතින් ඊළඟට මම කතා කරන්නේ මේ කැමරා ඇප්ලිකේෂන් වලින් ආසම කැමරා ඇප්ලිකේෂන් එක ගැන. මේක නම ඇවිල්ලා Filmic Pro. ඉතින් ඔයාලා මේක ගැන දන්නේ නැති මම ඊට කලින් මේක ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් පොඩි දෙයක් කියන්නම් ඔයාලා YouTube වීඩියෝස් වගේ රෙකෝඩ් කරනවා නම් මේ ඇප් එක යූස් කරලා ලොකු වැඩක් කරන්න පුළුවන්. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ වීඩියෝ එකේ link එක මම පල්ලා description එකේ දාලා තියන්නම්. ඉතින් මේ කැමරා ඇප් එකේ Pro version එකක් බලා ගන්න පුළුවන් වුණේ. Pro version එක නැතත් ඔයාලට මේකේ Play Store එකෙන් download කරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ඕන දේවල් වෙනස් කරලා වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. දැන් මම මේකේ manual mode එකට දාගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේක මට ISO ඒ වගේම shutter speed එක level එක වගේ දේවල් මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මම මේකේ focusing mode එක වෙනස් කරලා පෙන්නන්නම්. මම මේ ඇප් එකේ තියෙන ආසම දේ තමයි මෙන්න මේකේ focusing mode එක. මේ කැමරා ඇප් එකේ ඇවිල්ලා තියෙන focusing mode එක මාරම සුපිරි. ඔයාලට පේනවා ඇති මාර විදිහට මේකේ focusing mode එක වැඩ කරනවා. ඉතින් මේ කැමරා ඇප් එක යූස් කරලා ඔයාලට පුළුවන් පට්ටම ලස්සනට වීඩියෝස් රෙකෝඩ් කරන්න. ඉතින් කියන්න ඕන ෆොටෝස් නම් ගහන්න බෑ. මේකේ දුවට වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. සිනමැටික් වගේ වීඩියෝස් රෙකෝඩ් කරනවා නම් මාරම සුපිරිම ඇප්ලිකේෂන් එකක්. ඔයාලා ගාව ගොඩක් බජට් ෆෝන් එකක් තියෙනවා නම් මේ කැමරා ඇප් එක දාගත්තොත් ඔයාලට ලොකු වැඩක් කරන්න පුළුවන්. කොහොමවත් මම මේ කැමරා ඇප් එක ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මම මීට කලින් මේ ඇප් එක ගැන කතා කරලා තියෙන නිසා. ඉතින් ඔයාලා මේ කැමරා ඇප් ටික දාගත්තට පස්සේ ඔයාලට මේ වැඩේ වෙන විදිහට ඔයාලට තේරෙයි. අනිවාර්යෙන් මේක මේ මැනුවල් මොඩ් එකට දාගත්තොත් ඔයාලට මේ ඕන දේවල් ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ කතා කරන්න හිටපු කැමරා ඇප්ලිකේෂන් තුන ගැන කතා කරලා ඉවරයි. ඉතින් එහෙනම් අදට වීඩියෝ නවත්තන්න. ඉතින් වීඩියෝ ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා. අපේ channel එක අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න පුළුවන්. අදට වීඩියෝ එක නවත්තන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.